ජේසු පිහිටයි මම පාස්ටර් තිලන් නූමායලය සභාවෙන් ඔබට ආශිර්වාදමත් දවසක් වේවා යේසුස් වහන්සේගේ නාමයෙන්. මම කතා කරන්න යනවා යෙසායා 60 පළවෙනි පදේ. මෙන්න මෙහෙම කියනවා. නැකිට බැබලියන්න මක් නිසාද නුඹේ ආලෝකය පැමුණුනේය. ස්වාමින් වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි උදා විය. බලන්න. මේක කියනවා නැකිටින්න කියලා. සාමාන්‍ය නැකිටින්න ඕනේ ඇයි? නැගිටින්න වෙන්නේ නිදියගෙන උන්නොත් තමයි. ඉතින් ඇයි ඔබ නිදියගෙන ඉන්නේ? ඔබට බැබලෙන්න උන්වහන්සේ ආලෝකය අරගෙන ආවම. මෙන්න මේකයි. ඔබට ආලෝකය උන්වහන්සේ ගෙනල්ලා දීලා තියෙන එක තමයි කියන්නේ මක් නිසාද? නුඹේ ආලෝකය. වෙන කාගේවත් ආලෝකයක් නෙවෙයි. ඔබගේ ආලෝකය ඇවිල්ලා තියෙන්නේ ඔබට දැන්. එහෙනම් ඔබ දැන් බුදියගෙන ඉන්න බෑ. ඔබ බැබලෙන්න ඕනේ. පොඩ්ඩක් හිතන්න. ඒ පදේම අවසාන වෙනකොට කියනවා ස්වාමින් වහන්සේගේ තේජසද නුඹ කෙරේ උදා විය. බලන්න. ඔබ පහනක් කියලා හිතන්න. අපි කියමු ඔබ විදුලි පංකාවක්. හැබැයි මේ විදුලි පංකාව දල්වන්න අපි දන්නවා මේකට විදුලිය අවශ්‍යයි. ඉලෙක්ට්‍රිසිටි එක අවශ්‍යයි. එහෙම නැතුව බල්බ් එකක් පත්තු වෙන්නේ නැහැ. මේ ඉලෙක්ට්‍රිසිටි එක තමයි ස්වාමින් වහන්සේගේ තේජස. දැන් ඔන්න බලන්න. ස්වාමින් වහන්සේගේ තේජස නුඹ කෙරේ උදා විය. දැන් ඔබ ගාවම තමයි ඒ ඉලෙක්ට්‍රිසිටි ඒ බලය ශුද්ධාත්ම බලය දෙවියන් වහන්සේගේ තේජස ඔබ තුලම තමයි උදා වෙලා තියෙන්නේ. එතකොට ඔබ බැබලෙන්නේ නැත්තම් මොන තරම් විනාශයක්ද බලන්න. ඔබගේ ගෙදර ඔබ හයි කරලා තියෙන අලුතෙන් ගෙනල්ලා හයි කරන බල්බ් එකක් විදුලි පංකාව ඒ ස්විච් එක දැම්මම ඒක පත්තු වෙන්නේ නැත්තම් ඔබ පත්තු වෙන්නේ නැති බල්බ් එකක් ගෙදර තියාගෙන ඉන්නවා. ඔබ ඒක ගලවලා අයින් කරනවා. මොකද ඒ බල්බ් එකේ ඩියුටි එක තමයි නැගිටින්න, බැබලෙන්න. ඔබව දෙවියන් වහන්සේ පත් කරේ බැබලෙන්න, බුදිය ගන්න නෙවෙයි, අන්ධකාරේ ඉන්න නෙවෙයි, බැබලෙන්න. මක් නිසාද නුඹේ ආලෝකය පැමුණුනේය. බලන්න. ක්‍රියා 26 18 වෙනි පදේ මෙන්න මෙහෙම කියනවා. ඔවුන් අන්ධකාරයෙන් ආලෝකයටද සාතන්ගේ බලයෙන් දෙවියන් වහන්සේ වෙතටද හැරෙන ලෙස ඔවුන්ගේ ඇස් පහදවන්නට ඔවුන් වෙතට නුඹ යවන්නෙමි කිව්වා. ඔබව යවනවලු. අන්ධකාරයෙන් ආලෝකයට එන්න, සාතන්ගේ බලයෙන් දෙවියන් වහන්සේ වෙතට එන්න. බලන්න. ඔවුන්ගේ ඇස් පහදවන්න. මොකද අන්ධකාර දෙයක් ආලෝකමත් වෙන්නේ ඔබගේ ආලෝකයෙන් තමයි. දෙවියන් වහන්සේ ඔබ තුල තබලා තියෙන ආලෝකයෙන් තමයි. එහෙම තමයි යක්ෂයාගේ බලය නිෂ්ප්‍රභා කරලා, බල රහිත කරලා ඔබ ඒක දෙවියන් වහන්සේට ගෞරවයෙන් ගෙන දෙන්නේ. මතක තියාගන්න. නැකිටින්න, බැබලියන්න. මක් නිසාද නුඹේ ආලෝකය පැමුණුනේය. ස්වාමින් වහන්සේගේ තේජස නුඹ කෙරෙහි උදා විය. හොඳට මතක තියාගන්න. උන්වහන්සේ ඔබව බලවත් කරලා තියෙන්නේ. ඔබ ආලෝකය දෙන ආලෝක රුකක්. එවැනි ආලෝක රුකක් උන්වහන්සේ තියනවා කිව්වේ ඉහළ තැනක, පහළ තැනක නෙවෙයි. ඔබේ ජීවිතේ ඔබ උන්වහන්සේ ඉහළ තැනකට ගෙනියනවා. ඒක අනිවාර්යෙන්ම ඔබ බැබලෙනවා නම් යේසුස් වහන්සේගේ නාමයෙන්. හොඳයි. මම පාස්ටර් තිලන් නූමායලස් සභාවෙන් ඔබට ජේසු පිහිටයි. සුබ දවසක් වේවා. ආමේන්.